සුබ උදෑසනක්. කොහොමද ඉතින් මගේ යාළුවන්ට? මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා. ඉතින් මේ දවස්වල කාලගුණය කොහොමද? අපිට නම් වැහැලා ඔන්න මේ දවස් 2-3 පායන්න ගත්තා. ඉතින් පායන්න ගත්තට පස්සේ මෙන්න මේ පොන්ඩ් එකත් එක්ක තියෙන අපේ ගෙදර එහා පැත්තේ පටිය සුද්ධ කරගන්න ඕනි කියලා හිතුවා. බලන්නකො මානෙල් මලේ ලස්සන. ඉතින් අපේ දෝනි තමයි මේව ඇත්තටම ඉස්කෝලේට ගෙනියන්නේ. එයා තමයි මේව කඩාගෙන ස්කූල් එකට ගෙනියන්නේ. ගෙදර පූජා කරන්න දෙන්නෙත් නැහැ. ඉතින් මේ පටිය සුද්ධ කරගත්තේ එකක් තමයි අපේ දෝනි මෙන්න මෙතන ඔයාලට මේ පේන යන්තම් පේන මේ මඩු කෑල්ලේ සෙල්ලම් කරනවා. ඊට පස්සේ මෙතන දැන් සර්පයෝ සත්තු එහෙම ඉන්නත් පුළුවන්නේ. අනිත් එක තමයි මහත්තයාට ඕන කිව්වා ඔය තක්කාලි පැල ටිකක් මිරිස් පැල ටිකක් හිටව ගන්න. මොකද එයා හරි ආසයි වගා කරන්න. එයා ජොබ් එකක් කරාට වගා කරන්න හරිම ආසයි. එයාට ඒක ඇඟේම තියෙනවා. ඉතින් මට ඒක නෑ. හැබැයි මට කාලයක් තිබුණා ඉන්ඩෝ ප්ලාන්ට්ස් පැල කරන පොඩි පිස්සුවක්. මෙහෙදි නෙමෙයි අපේම ගෙදරදී. ඉතින් මම ඒක කරා ගෙදර ඉන්න කාලේ. ඉතින් දැන් නම් මේ වැඩ සහ මේ බිසි ෂෙඩියුල් එකත් එක්ක මට ටිකක් කම්මැලි හිතලා තියෙන්නේ. ඉතින් කඩල තම්බ ගත්තා. කඩල තම්බ ගත්තේ උදේට නෙමෙයි ඇත්තටම අපේ චුටි බබාගේ අමතර ආහාර වේලට. මේ හැබැයි යත් එක්ක මට දවල් දවසේ වෙනම උයා පිහා ගන්න ටිකක් අමාරු හින්දා මං උදේම ඔක්කොම උයලා පිහලා ලෑස්ති කරනවා. ඉතින් චූටි බබාලා ඉන්න ඔයාලා කොහොමද? මම නම් ගොඩාක් වෙලාවට one hand show එකක් තමයි දාන්නේ. කියන්නේ තනි අතින් තමයි උයන්නේ. මොකද අනිත් අතෙන් එයා වඩාගෙන එක අතකින් තමයි ගොඩාක් වෙලාවට මේ උයන්නේ. දැන් නම් ඇත්තටම මට තනි අතින් ලුණු මිරිස් කපාගෙන එහෙම උයා ගන්න පුළුවන් හැකියාවකුත් මට දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ එච්චරටම හැකියාවක් තියෙනවා දැන් මේ එයාව වඩාගෙන උයලා. මොකද එයාව දැන් තියාගන්න කවුන්ටර් টොප් එකකුත් නැහැ මෙතන. මේ බිම තියාගන්නත් බෑ. බඩු වැඩි කුස්සියේ ඉඩ අඩුයි. ඉතින් හැමදේම අදිනවා. පිඟන් රාක්කේ පිඟන් අදිනවා. මේවා නිසා මේ යාව බිම තියලා වැඩක් කරන්න අමාරුයි. ඉතින් ලේසිම වැඩේ වඩාගෙන උයන එක. හැබැයි වඩාගෙන වෙලා ටික වෙලාවක් යනකොට මගේ වම් අත පැත්තේ වමටනේ වඩන් ඉන්නේ. වම් අත පැත්තේ බෙල්ලත් එක්ක උරහිස හැම රිදෙන්න ගන්නවා. ඒත් ඉතින් හිතනවා තව ටික වෙලාවයිනේ කියලා. මම මේක කතා කරාට මට පස්සේ හිතුණා මේක වොයිස් කරා නම් හොඳයි කියලා. ඔය මගේ අත කැක්කම එන එක මම ඔයාලට කියන්නේ. ඉතින් බබාව චුට්ටක් මහත්තයා ගත්තට පස්සේ පොඩ්ඩක් සැහැල්ලුවක් දැනෙනවා අතට. මේ මම මේ වීඩියෝ එකකින් ඇත්තටම දැක්ක මම කොච්චර මහතද කියලා. මේ ඇත්තටම හිතුවා දැන් මොනා හරි කරලා දැන් කෙට්ටු වෙන පටන් ගන්න ඕනි කියලා. ඇත්තටම හරි කැතයි. ඒ කියන්නේ වයසටත් වඩා වයස පේනවා මේ ඇඟ. ඔයාලා මොකද ඒ ගැන හිතන්නේ? ඇත්තටම weight loss journey එකක් මේ බැලුවට පස්සේ මාර විදිහට මොටිවේට් වෙනවා. වැඩේ තියෙන්නේ අර කෑම කන එක පාලනය කරගන්න තාම අමාරුයි. නෝක තමයි ප්‍රශ්නේ. ඉතින් අර බබාට කවන හින්දා යා කන වෙලාවටම කාලා එහෙම පුරුදු වෙලා මේ ඒක චුට්ටක් කරන්න අමාරුයි. හැබැයි මම වැඩට යන දවස්වල නම් ඇත්තටම උදේ කෑම එක ස්කිප් කරා. උදේ කෑම එක ස්කිප් කරලා 10 මාරට බබාට ඉන්ටර්වල් දෙන වෙලාවට තමයි කන්නේ. ඒකටත් මම ගෙනියන්නේ චූටි ලන්ච් බොක්ස් එකක් අපේ බබාට මොන්ටිසෝරියට ගෙනියන්න මේ කෑම ගෙනියන්න ගත්ත ලන්ච් බොක්ස් එක තමයි මම ගෙනිච්චේ. ඇත්තට මේ කෑම එක ඇති. ඉතින් කිසිම මදිපාඩුවක් නැහැ. හැබැයි අපි අර ගෙදරදී මහා ගොඩවල් අර බෙදා ගන්න ගියාට පස්සේ ඒක අර අපේ බඩට හුරු වෙනවා ඒ කන ප්‍රමාණය. ඉතින් ඉන්ටර්මිඩියට් ෆාස්ටිං කියලා ඔයාලා අහලා ඇතිනේ. ඉතින් ඉන්ටර්මිඩියට් ෆාස්ටිං කියන්නේ ඇත්තටම පැය මේ 14ක් හරි 16ක් හරි ෆාස්ටිං ඉන්න එකනේ. ඇත්තටම අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි අනිවාර්යයෙන්ම බර අඩු වෙනවා, ඇඟත් අඩු වෙනවා. හැබැයි ඔයාලට ටෝන් වෙච්ච බොඩි එකක් ඕන නම් එක්සර්සයිස් කරන්න ඕනේ. මම ඔයාලට උඩ පෙන්නුවේ මේ අපි කොච්චර අස්පස් කරලා ලස්සනට පිහිදැම්මත් දූවිලි වැටෙනවා ටක් ගාලා. මොකද වහලයි විත්‍යයි අතර හිදසක් තියෙනවා. සිවිලිමක් මුකුත් නැහැ මේ කුස්සියට. මේ නැත්තම් ඔයාලා හිතයි මේ උයන්න පටන් ගන්නවා කිසිම දෙයක කිසි පිළිවෙලක් නැහැනේ කියලා. ඉතින් හැමදාම පිහිදාන්න බැරි වෙලාවලුත් තියෙනවා. ඉතින් අද උයාගත්තේ වට්ටක කිරට හදලා සෝයා එකක් හැදුවා. වට්ටක මම ඇත්තටම මේ වතුරෙන් තමයි තියන්නේ. මොකද ගොඩක් වෙලාවට මේ දියකිරි දාලා තිව්වට පස්සේ තැම්බෙන්න ටිකක් වෙලා යනවා වගේ දැනෙනවා. නිකන් තැම්බෙලා ගත්තා වගේ තිබ්බත් සමහරට කනකොට ඒක මැදාමුයි. ඒ නිසා වතුරින් එහෙම තම්බලා වතුර හිඳිනකන් ඒක උයාගෙන ඊට පස්සේ මිටි කිරි දාලා තමයි ගන්නෙ.
මේකට සීනි චුට්ටකුත් දැම්මම හැබැයි බාන්න කිට්ටුව මේක මාර රසයි. සීනි නම් දාන්න හොඳ නෑ. හැබැයි මේ මට කවුරු හරි කියපු දෙයක් නිසා මම පුරුදු වෙලා ඉන්නවා වට්ටක්ක වලටයි බීට් වලටයි බාන්න කලින් සීනි චුට්ටක් දාන්න. මට මතකත් නෑ මම මෙතන මේ මොනවා කියවනවද කියලා. මේ ගණන් ගන්න එපා යාළුවනේ. වීඩියෝ එක හදන වෙලාවට වීඩියෝ එක ගන්න වෙලාවට කතා කරන්න ගත්තට කතා කරන්න වෙන්නේ නැහැ. චූටි බබත් එක්ක එයා අඬනවා සමහර වෙලාවට. වොයිස් කරන්න ගත්තත් එහෙමයි. මම මේක වොයිස් කරන්නේ මේ 3 වෙනි පාරට. මේ එයා සෙල්ලම් කරන අතරේ වොයිස් කරන්න ගත්තා. හැබැයි වොයිස් කරන්න බෑ. එයා කෑ ගහනවා හිටපු ගමන්. ඉතින් ඒකත් ඩිස්ටර්බ් නේ. ඊට පස්සේ උයලා පිහලා මං බබත් එක්ක ගියා මේ අම්මලා හෙට. මොකද ගෙදර කිරිහට්ටියක් වැඩිපුර ඉගෙනල්ලා තිබ්බ එකක් තිබ්බා. ඒක අම්මට දෙන්න. ඒකයි මේ කෙහෙල් ඇවරියක් තිබ්බා. ඒක දෙන්නයි. ඉතුරු බත් තියෙනවා. මම පොල් ගාලා මිරිකලා ඉතුරු වෙන පොල් කුඩු ටිකයි ඒක අම්මට දෙනවා. අම්මා වේලලා ඒව විකුණ ගන්නවා. මේ ඒකත් ඉතින් විසිකරන එක අපරාධනේ. ඒකෙනුත් කීයක් හරි හොයා ගන්නවා. ඉතින් අපේ අම්මා ඊට පස්සේ මේ දවල් මං ගත්තා මගේ ළඟ තිබ්බා කෆ්තාන් ගවුමක්. කෆ්තාන් ගවුමක් තිබ්බා ප්‍රෙග්නන්ට් කාලේ ඇඳපු එකක්. මේක දැන් අඳින්න බෑ. මොකද දැන් අර බඩ ඇඟ පොඩ්ඩක් අඩු හින්දා ටිකක් කැතයි ඇඳම. හැබැයි ඒක රෙද්ද නම් මාර සනීපයි යාළුවනේ. ඒ නිසා මට හිතුණා මේක කපලා ස්කර්ට් එකකුයි බ්ලවුස් එකකුයි මහ ගන්න ඕනේ කියලා. ඉස්සෙල්ලාම හිතුවා ෂෝට් එකක් මහ ගන්න. හැබැයි ෂෝට් එකක් මහන්න පළල මදි වගේ ගවුමේ. ඒ නිසා මට හිතුණා ඒක ස්කර්ට් එකක් මහ ගන්න කියලා. මම එළියේ ඉඳන් මේක මේ කපන්න ගත්තා. අපේ දෝනිත් ඉස්කෝලේ ඇවිල්ලා එළිය සෙල්ලම් කරන ගමන් ඔයාලා බලයි මේ යටගඳුම පිටින් මොකද කියලා. ඉතින් මෙයා ආපු ගමන් කරන්නේ එළියේ මඩ ආනන එක. ඉතින් වතුර පොඩ්ඩක් හලාගත්ත ගමන් හැමදාම ඇඳුම ගලවනවා අපව එකක් අඳිනවා එහෙම. ඉතින් ඒ නිසා මම දැන් මගේ ලේසියට කරලා තියෙන්නේ එයාට ඔහොම සෙල්ලම් කරන්න දීලා ඉවර වෙලා හවසට එයා සෙල්ලම් කරලා ඉවරුනාම වොෂ් දාලා ගෙට ගන්නවා. ඉතින් දෙන්නත් එක්ක එළියේ ඉන්න හින්දා මමත් එළියට ආවා මේ වැඩේ කරන්න. ඔයාලා මොකද යාළුවනේ පරණ ඇඳුම් ගැන හිතන්නේ? ඇත්තටම මම දන්නේ නැහැ මේක මගේ මොන මානසිකත්වයක්ද කියලා. මම හරි ආසයි පරණ ඇඳුම් වලට. ඒ කියන්නේ මගේ පරණ ඇඳුම් වල මම මාර ආසයි. මොකද ඇඳුම් පරණ වෙන්න හරිම සනීපයි ඇඟට. ඉතින් සමහර අය ආස අලුතෙන් ඇඳුම් ගන්නනේ. හැබැයි මම ආස පරණ ඇඳුම් වලට සහ පරණ බෙඩ් ෂීට් වලට, පරණ ටවල් වලට. පරණ ටවලුත් එහෙමයි මට හොඳට ඇඟ පිහිදෑවෙනවා අර අලුතෙන් ගත්ත ටවල් වගේ නෙමෙයි. බෙඩ් ෂීටුත් එහෙමයි. අර පාට පොඩ්ඩක් ෆේඩ් වෙලා එහෙම ගියාට පස්සේ ඒකේ මාර හැටත් සනීපයි මට නම් ඇඟටත් සනීපයි දෙකටම සනීපයි. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? සමහර වෙලට හිතයි ඔයාලා මට පිස්සු කියලානේ. මේ ඒ වුණාට මම දන්නවා මං වගේ සමහර කට්ටියත් ඉන්න පුළුවන් පරණ ඇඳුම් වලට ආස කරන. ඉතින් වෙන මොකක්වත් හින්දා නෙමෙයි. ඇත්තටම ඇඳලා පස්සේ මාර සනීපයි. වෙන හේතුවක් නෙමෙයි. දාඩිය දාන්නේ නැහැ. අනිත් එක ඉක්මනට වේලෙනවා. මේ ඇඳුම් පරණ වෙන්න මාර සනීපයි ඇඟට. මං වගේ තවත් ඇත්තෝ ඉන්නවද? පරණ ඇඳුම්, පරණ බෙඩ් ෂීට්, පරණ ටවල් වලට ආස කරන අය. වෙලාවකට පිස්සු වගේනේ. මම කල්පනා කරනවා මං වගේ මිනිස්සු තව ඉන්නවද දන්නේ නැහැ. මට විතරද දන්නේ නැහැ මෙහෙම හිතෙන්නේ කියලා. සමහරලාට වීඩියෝ වෙන්න ෆෝන් එක තිබ්බට මම ඔතන නැහැ. ඉතින් මොකද මේ චූටි බබාගේ පස්සෙන් දුවන්න ඕනේ හිටපු ගමන් එයා වැටාස්සේ අරේ මෙහෙ දුවන හින්දා. ගණන් ගන්න එපා යාළුවනේ. ඇත්තටම වීඩියෝ එකක් කරන්න ලස්සනට මට හරි ආසයි. ඉතින් ඒ වුණාට ආස වුණාට හරි අමාරුයි ඉතින් එයත් එක්ක කරගන්න. එයත් එක්ක ඉඳගෙන කරගන්න ගියොත් එහෙම මට මාසෙකට වීඩියෝ එකක් වගේ තමයි දාගන්න වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා ගණන් ගන්න එපා පොඩි අඩුපාඩුකම් තිබ්බට. අම්මලා වෙච්ච අයට නම් තේරෙනවා ඇති පොඩි කාලේ මේ වගේ වයසක දරුවෙක් ඉන්නකොට කොච්චර අමාරුද වැඩපළ කරගන්න කියලා. ඉතින් අපි දෝනි වගේ නෙමෙයි. පුතා නම් ඇත්තටම හරිම දඟයි. දෝනි පොඩි කාලේ නම් මට කිසි කරදරයක් නැහැ. යාට සෙල්ලම් බරු ටිකක් දුන්නාම එයා ඔහි සෙල්ලම් කර ඉන්නවා. පුතා එහෙම නෙමෙයි. යා පුතා සත්තුන්ට බයත් නැහැ. මිනිසුන්ට බයත් නැහැ. මේ ගේට් එක කරලා තිබ්බොත් එළියට යනවා. ඉතින් සත්තුන්ගේ පාරේ දුවනවා, තලගොයින්ගේ පාරේ දුවනවා, මොනරුන්ගේ පාරේ දුවනවා. ඉතින් ඔන්න ඔහොමයි එයාගේ වැඩ. ඉතින් හරි අමාරුයි මේ එයත් එක්ක දේවල් ලස්සනට පිළිවෙලට කරනවා කියලා කියන්නේ හරිම අමාරුයි. ඉතින් එයා ඉන්නකන් ඉතින් එයා සෙල්ලම් කරන ගාන චුට්ටක් එයාගෙනත් ඇහැ ගහගෙන තමයි කරන දෙයක් කරගන්න වෙන්නේ.
ඉතින් බබෙක් ඉන්නවා කියන්නේ ඇත්තටම ජීවිතේ ආපහු ටිකක් පස්සට යනවා වගේ තේරෙනවා. මොකද නිදහසක් නැහැ, දෙයක් කරගන්න විදිහක් නැහැ. ඉතින් මොනව කරන්නදනේ? ඉතින් ඉවසගෙන දරාගෙන ඉන්න ඕනේ. ඉතින් දරුවෝ ලොකු වෙනකන් ටිකක් අමාරු කාලයක් තමයි. ඉතින් හැම අම්මම එහෙම තමයි, මං විතරක් නෙමෙයි. හරි අමාරුවෙන් තමයි දරුවෝ හදන්නේ. අපේ අම්මලත් එහෙමයි. කවුරුණත් එහෙමයි. ඉතින් අපි අම්මලානේ, අපිට දරා ගන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට ඒ දරා ගන්න තියෙන ශක්තියත් බිඳුවටම වගේ වැටෙනවා කියලා දැනෙන වෙලාවල් තියෙනවා. මොකද ආස දෙයක් කරන්න බැරි වෙනකොට ගෙදර හැමතිස්සෙම දවසේම ගෙදර හිර වෙලා ඉන්නකොට ඉතින් එළියට පහළට යන්න විදිහක් නැහැ, නිදහසේ නාන්න විදිහක් නැහැ, නිදහසේ කන්න විදිහක් නැහැ. ඉතින් ඒ කියන්නේ මන් දන්නේ මට මේ දැනෙන ෆීලිං එක ඔයාලටත් දැනෙලා තියෙනවද කියලා. කොහොම හරි මේ රෑ මට හාල්මස සම්බෝලයක් හදන්න වුණා. මොකද දෝනිට බත් එක ගෙනියන්න ඕනේ කියලා කිව්වා. කෙසෙල් කොලේ යාලට පෝෂදායී ආහාර වේලක පාඩමක් තියෙනවා කියලා කෑම එකක් ගෙනියන්න කිව්වා. මං ඉතින් රෑ ඔන්න ඔය ටිකත් ලෑස්ති කරා. මගේ වීඩියෝ එක නම් මේ හරියෙන් ඉවර වෙනවා යාළුවනේ. ඉතින් මං හාල්මස සම්බෝලේ හදාගත්තා. ඉතින් වීඩියෝ එක අඩුපාඩු තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. ආපහු ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්.